life of a boss player is even getting hot. Hey, to my nigga Pac. Live my life as a thug nigga until the day I die. Live my life as a boss player is even getting hot. These niggas got me tossing shit. I put the සුබ දවසක් හැමෝටම. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා දෙවිත් මේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවා මගේ කලින් වීඩියෝ එකේ තිබුණේ මොනවද කියලා. ඒ වගේම ඒ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලලා මේ වීඩියෝ එක බලන්න ඉන්න. දැන් මම යනවා Word එක open කරගන්න. මේ විදිහට තමයි Word එක තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා document එක මොනවද තියෙන්නේ, document එක කොහොමද යන්නේ, ඒ සම්බන්ධව දන්නවා නේද? ඒතර අපි මුලින්ම යන්න ඕනේ home එකට. home එකට යන්න කලින් back document කියන එක click කරන්න ඕනේ. back document එක click කරාට පස්සේ අපිට display වෙනවා file එක, home එක, insert එක ඔන්න ඔය තියෙන display එක open වෙනවා. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරේ ෆයිල් කියන ටූල්ස් එක ගැන. එතකොට ඔයාලා කලින් වීඩියෝ බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න ගිහිල්ලා. හරි. දැන් මම අද කතා කරන්න හදන්නේ මේ ඔයාලට පේනවා ඇති මෙතන ගොඩාක් කැටගරිස් තියෙනවා. එතකොට අපි මේවට කියන්නේ groups කියලා. groups කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ මගේ mouse key එක පේනවා ඇති ඔයාලට. mouse key එකකින් මෙන්න මේ කොටස මම මේ කොට කරන කොටස තමයි එක group එකක් වෙන්නේ. එතකොට ඊට පස්සේ තියෙන එක කොටසක් තමයි දෙවෙනි group එක වෙන්නේ. මේ තියෙන්නේ තුන්වෙනි group එක. ඊට පස්සේ මේ තියෙන්නේ හතරවෙනි එක. ඔය විදිහට තමයි groups බෙදලා තියෙන්නේ Word document එක ඇතුලේ. එහෙම නැත්නම් Microsoft Word package එක ඇතුලේ. ඉතින් ඔය විදිහට බෙදලා තියෙනවා groups ටික. ඊට පස්සේ මෙන්න මේ icons වලින් මොනවද වෙන්නේ කියලා අපි බලමු මේ වීඩියෝ එකේ. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මෙතන තියෙනවා paste කියලා. paste කියලා තියෙන නම් අපි මොකක් හරි දෙයක් copy කරගන්න ඕනේ. අපි මුලින්ම copy කරගන්න දෙයක් නැහැ දැන් අපිට. අපි මෙහෙම කරමුකෝ. ඔන්න ඔය විදිහට මේ දෙකත් අවශ්‍ය නැහැ. අපි මෙහෙම දාමුකෝ මේ දෙක විතර. ඔය විදිහට මම සර්ච් කරගත්තා නෙවෙයි. අපි ටයිප් කරගත්තා. හරිද? ඉතින් ඔය විදිහට මම ටයිප් කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මම ටයිප් කරගත්තා. දැන් මම ඔයාලට කියලා දෙන්න හැදුවේ paste කියන එකනේ. ඒතකොට මේක copy කරගත්තා. copy මොන paste කරන්න බලමු අපිට. ඔන්න බලන්න. හරිද? paste කරන එක. දැක්කද? ආයමත් paste වුණා එකම. මේක එකපාරක් ක්ලික් කරලා copy කියලා දාලා ඊට පස්සේ මෙතන paste icon. දැන් ඔයාලා image එකක් copy කරගත්තා නම් image එකට අදාළ picture එක තියෙන paste කරන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ ආකාරයේ key එකක් සම්බන්ධ key එහෙම text එකක් සම්බන්ධ formatting එකක් ගැන keep source formatting එකක් ගැන ඒ විදිහට තමයි තියෙන්නේ. ඒතකොට අපිට මේ text කියන එකත් අපිට copy කියලා එක ක්ලික් කරන්න පුළුවන්. ඕන එකක් මෙතනින් paste කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේක මම ක්ලික් කරගන්නවා. එතකොට enter දෙනවා පල්ලෙහාට ගන්න ඕන නිසා. ওই විදිහට අපිට copy කරගන්න පුළුවන්. copy කරපු එක paste කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් දන්නවා paste කියන එක මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන අර තින්ත ගන්න පින්සලක් වගේ නේද? බලමු අපි ඒකේ මොකද්ද වෙන්නේ කියලා. ඒකේ ස්පෙෂල් දෙයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හිතන්නේ කීකේ කලරින් වෙනස් වෙන එක තමයි වෙන්නේ. අනිත් එක තමයි දැන් ඊට පස්සේ තියෙනවා අපිට මෙතන තියෙනවා
ලොකු ඒ කියන්නේ බටන් එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ලොකු කොටුවක් ඇතුලේ අයිකන් එකක් දාලා තියෙනවා. එතකොට ඒක ඇතුලට අපි ගියාට පස්සේ මේ තියෙන්නේ මොනවාද? මේ තියෙන ෆොන්ට් වර්ග. එතකොට ඔයාලට මේ කැමති ෆොන්ට් එකක් යූස් කරන්න පුළුවන්. මේ වර්ඩ් එකකින් දෙන ඔපචුනිටි තියෙන්නේ. එතකොට මේ ඕන එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. දැන් මම මේක ඇප්ලයි කරන විදිහ ඔයාලා බලාගෙන ඉන්න. මේ විදිහට රයිට් ක්ලික් කරා. රයිට් ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතන තියෙන ෆොන්ට් එක ගාවට ගියා. ෆොන්ට් එක ගාවට ගියාට පස්සේ මෙතන තියෙන එක අයිකන් වලින් Themes New Roman එහෙම තියෙනවා. ඊට පස්සේ Octopus කියලා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා නේද? අපිට කැමති එකක් දාන්න පුළුවන්. හැබැයි මේන්ලි මම දැකලා තියෙන්නේ ගොඩක් අය පාවිච්චි කරනවා Times New Roman කියන එක. එතකොට මම මෙතන යූස් කරන්නේ අන්න ඒක. ඒතොර ඒක යූස් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ෆොන්ට් එක ටිකක් ලොකු කරගන්න. ඒ කියන්නේ ෆොන්ට් එක කියන්නේ මෙන්න මේ අකුරු වල sizes. ඒතොර ෆොන්ට් එකේ sizes එක මට ලොක් කරගන්න පුළුවන්. දැන් මෙතන 12යි තියෙන්නේ. ඒතොර මට පුළුවන් 14ක්, එහෙම නැත්නම් 16ක්, 18ක්, 20ක් ඔය ගානක් වැඩි කරගන්න. මම 20ෙන් නවත්තනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ size එකම අඩු කරන්න. ඒක ආයෙත් right click කරලා මෙන්න මේ icon එකක් ඔයාලට පේනවා ඇති. ඒ අකුරු capital A අකුරු දෙකක්. එක ඒ අකුරක් ලොකුවට තියෙනවා. අනිත් ඒ අකුරු පොඩියට තියෙනවා. capitalම තමයි. එතකොට small එක තිබ්බත් small එකෙන් වෙන්නේ අඩු වෙන එක. big එකෙන් වෙන්නේ ලොකු වෙන එක. එතකොට මෙතනදී YouTube channel කියලා තියෙන එක අපි දැන් මෙතන small එක click කරවද දැක්කද පොඩි වෙනවා. එතකොට bigger කියන එක click කරවද ඒක විශාල වෙනවා. දැක්කද? එතකොට අපිට ඒ විදිහට font එක size එක lock කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන B අකුරක් තියෙනවා. bold කියලා එකක් තියෙනවා. එකෙන් වෙන්නේ මොකක්ද? bold වෙනවා. ඔයාලා අහලා ඇති bold කියන්නේ සාමාන්‍යයෙන් මහතයි කියන අදහස වගේ. කියන්නේ ෆොන්ට් එක මහත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු කර කියන්නේ රවුන්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට මේක ආයෙත් මම රයිට් ක්ලික් කරලා B අකුරේ ක්ලික් කරාට පස්සේ මේක බොන්ඩ් වුණා. දැක්කද? ඒක ඔයාලට ආයෙත් බොන්ඩ් එක නැති කරගන්න ඕන නම් බෝල්ට් එක නැති කරගන්න ඕන නම් මේ B ක්ලික් කරපු එකම ආයෙත් ක්ලික් කරා. එතකොට නැති වෙනවා. මම අර මේක ලස්සනට තියෙන්න ඕන නිසා මේක බෝල්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා I අකුරක් තියෙනවා නේ ඇදේට. අපි ඒකත් මේ විදිහට YouTube කියන එක විතරක් ක්ලික් කරලා ඒ I අකුර ක්ලික් කරමුකෝ. දැක්කද? ඔයාලට පේනවද? මේ I අකුර ක්ලික් කරාට පස්සේ YouTube කියන එක ටිකක් ඇදේට ගියා. අර ඔයාලා දැකලා ඇති notice board වල එහෙම මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ නේද? ඔය විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඊට පස්සේ මෙතන underline කියලා එකක් තියෙනවා. එතකොට underline එකෙන් මොකක්ද වෙන්නේ? channel කියන එක විතරක් එහෙම නැත්නම් අපි මුළු නමම ගමුකෝ. ඒක ඔක්කොම ටික ක්ලික් කරලා මෙන්න මේ U යටින් ඉරක් ඇඳලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා අන්ඩර්ලයින් එකක් ඇති වෙනව නේද? අපිට ඊ දෙකක් ඕනනම් ගහගන්න පුළුවන් ඉරක්. එහෙනම් නැත්නම් ඩොට් ඩොට් තියලා ඉරක් ගහගන්න පුළුවන්. එක එක ආකාර වලට කැමති විදිහට අන්ඩර්ලයින් එක ඇඳගන්න පුළුවන්. ඒතකොට මම මෙතනදී එක ඉරක් තියෙන එක තමයි යූස් කරන්නේ. හරි. දැන් ඔයාලා දන්නවා ෆොන්ට් එක ගැන දන්නවා. මේ A අකුරු ගැන දන්නවා. ඒ වගේම B එහෙම නැත්නම් බෝල්ඩ් එක දන්නවා. E අකුර ගැන දන්නවා. අන්ඩර්ලයින් එක ගැන දන්නවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙතන අන්ඩර්ලයින් එක අපි දැම්ම තමයි. හැබැයි මේක අයින් කරගන්නේ කොහොමද කියලා. එතකොට අයින් කරගන්න විදිහත් මම කියලා දෙන්නම්. දැන් මේක ආයෙමත් ඒ කියන්නේ Dev with me YouTube channel කියන එක right click කරලා ඒ ඔයාලා අන්ඩර්ලයින් කියන එකම ක්ලික් කරන්න ආයෙමත් ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා විතර none කියලා. none කියන්නේ නැහැ කියන එක. එතකොට ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා අන්ඩර්ලයින් එක නැති වුණා. හරි. ඊට පස්සේ මට මේ වෙලාවේ මේකට අන්ඩර්ලයින් එකක් ඕන.
ඒ නිසා මම ආයෙමත් ඒක දාගන්නවා. දැන් මෙතන තියෙන්නේ ඊට පස්සේ තියෙනවා AB කියලා ලියලා ඉවර වෙලා ඒක කපලා තියෙනවා. ඔයාලා මෙහෙම දැකලා ඇති. මම එක්සැම්පල් එකක් විදිහට පහලින් එක දාන්නම්. මෙන්න මේ විදිහට ඔයාලා දැකලා ඇති. ඉන්නකෝ එකත් කරලා දෙන්න. දැකලා තියෙනව නේද? ඔයාලා ගොඩක් දැකලා ඇත්තේ සේල් වල. සේල් වල එහෙම රුපීස් ගාන දාලි වෙලා 450යි කියලා දාලා එක කපලි වෙලා නෑ ඊට වඩා අඩු වුණා කියලා පෙන්නන්න 300ක් කියලා දාලා තියෙනවා. මම දැකලා ඇති ගොඩක් තැන්වල ඔයාලා. එතකොට මට කියන්න ඕනේ අන්න එහෙම වැඩකට තමයි මෙන්න මේක අපි යූස් කරන්නේ. තේරෙනවද? ඒ වගේ දෙයකට තමයි අපි මේ වෙන මේ AB කපලා තියෙනක අපි යූස් කරන්නේ. එතකොට ඔයාලට මම හිතනවා මම කියන එක පැහැදිලිව තේරුණා කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා x එක සබ්ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙනවා. ඒකේ මොකක්ද කරන්නේ? ඒකත් අපි බලමුකෝ ඔයාලා ගණන් වල එහෙම ගණිත එහෙම ඉගෙනගෙන තියෙනවා නේ නැත්නම් මැතමැටික්ස් ඉගෙනගෙන තියෙනවා නම් අර බලය එහෙම නැත්නම් පාදය කියලා තියෙනවනේ. දැන් මෙතන නම් තියෙන පාදය නේද? අපි බලමු 385 කියලා ගමුකෝ. 385 අපිට පුළුවන් මෙන්න මේ 5 කියන එක ක්ලික් කරලා මෙන්න මේ x පාදය කියන එක එහෙම නැත්නම් සබ්ස්ක්‍රිප්ට් කියන එක ක්ලික් කරන්න. ඔයාලට පේනවා ඇති ඒ 5 අටට පහලින් හැදුණා නේද? අපි මේක ෆොන්ට් එක ටිකක් ලොක් කරගමු නැත්නම් ඔයාලට පේන්නේ නැහැ. දැක්කද? මම මේ ප්‍රැක්ටිකල් කරනවත් එක්කම ඔයාලත් කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා. හරි. ওই විදිහට තමයි මෙන්න මේ x පාදය කියන එක මම ඔයාලට කියලා දුන්නේ. එතකොට මේක ඒවට හැම එකටම අදාළ තියෙන ෂෝට්ස් අයිකන් තියෙනවා. මම ඔයාලට ඒකත් කියලා දෙන්නම්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අර මං කිව්වා වගේ බලය නේද? දැන් අපි පාදය මේ ඉගෙන ගත්තා. දැන් තියෙන බලය. එතකොට අපි ඒකත් ඉගෙන ගමු. 456 කියලා මම ක්ලික් කරලා ඉවරලා එහෙම නැත්නම් ටයිප් කරලා 6 කියන එක ක්ලික් කරලා අපි අර සබ්ස්ක්‍රිප්ට් කියන එක නැත්නම් සුපර්ස්ක්‍රිප්ට් කියන එක ක්ලික් කරනවා. මම හිතනවා ඔයාලා හරියටම දැක්කා කියලා. එතකොට 6 කියන එක උඩට ගියා. හරිම ලේසි. ඒ කියන්නේ මේ Word document එක ගොඩක් ලේසි ඉගෙන ගන්න. එතකොට කොහොමවත් ලේසි. හරි. ওই විදිහට තමයි සුපර්ස්ක්‍රිප්ට් එකයි සබ්ස්ක්‍රිප්ට් එකයි අපි ඉගෙන ගත්තේ. දැන් ඊට පස්සේ යනවා ෆොන්ට් එකේ. දැන් අපි ඔයාලා දැක්කද මේ YouTube channel එකේ ෆොන්ට් එක සයිස් එක හදාගත්තා. ඒක පිළිවෙල හදාගත්තා. ඊට ඔයාලා දැක්කා. දැන් අපි ඒකම ආයෙම රයිට් ක්ලික් කරලා අපි බලමු මෙතන ටෙක්ස්ට් එකට අපිට ඉෆෙක්ට් දාන්න පුළුවන්. ඉෆෙක්ට් කියන්නේ කලරින් ඊට පස්සේ ඔය බෝඩර්ස් වගේ කියන්නේ ෆොන්ට් එකට දාන්න පුළුවන්. ඒතර අපි මේක රයිට් ක්ලික් කරගත්තා. මම වැඩි කතා නැතුව කියලා දෙන්න. මොකද ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැතුව ඇති. මම කියලා දෙන්න. ඒ කියන්නේ කියලා දෙන එක. ඒ කියන්නේ කරාට පස්සේ ඔයාලට පැහැදිලිව තේරෙනවනේ. පේන නිසා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම මෙතන තියෙන මේ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එක වෙනස් වෙනවා ඇති පේනවා ඇති. එතකොට මට මෙතනදී ඕන වෙලා තියෙන්නේ ලස්සනම ඉෆෙක්ට් එකක් දාගන්න. එතකොට ඊට අමතරව දැන් ඔයාලට මෙතන තියෙන ඒවා ගැලපෙන්නේ නැත්තම් මෙන්න මෙතන තියෙනවා මේ අවුට්ලයින් විදියට. අවුට්ලයින් විදියට හදාගන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්තම් ෂැඩෝ එකක් හිබනැල්ලක් විදියට හදාගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට පේනවා මේ channel කියන වෙනස් වෙන හැටි. දැන් නම් ටිකක් බ්ලර් වෙලා වගේ නේද?
ඔන්න ඔය විදිහට මම ටිකක් බ්ලර් වෙච්ච එකක් යූස් කරා. එතකොට ඔයාලටත් පුළුවන් මේ ඒ අකුර එහෙම නැත්නම් ඉෆෙක්ට් කියන එකට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙන ඒවා ටික කැමති එකක් දාන්න. හරි. ඊට පස්සේ අපි අවුට්ලයින් එක ගැන කතා කරා, ෂැඩෝ ගැන කතා කරා. මෙතන මේ තියෙන්නේ අර ෆොන්ට් එකට එකේ හැඩති ලස්සන දේවල් දාගන්න. ඔයාලා පොඩ්ඩක් එක try කරලා බලන්න. බය වෙන්නේ නැතුව try කරන්න මුකුත් වෙන්නේ නැහැ. කියන්නේ word එකේදී. ඊට පස්සේ මෙතන තියෙනවා numbers වල effect තමයි මේ තියෙන්නේ. numbers use කරලා අපි ඒකත් චුට්ටක් try කරලා බලමු. ඒතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. normally ඉතින් අර property line එක ඊට පස්සේ ඔය normally එක වෙනස් වෙන්නේ අර font එක තරම් font එකේ effect එක තරම් වෙනස් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මේවත් ඔයාලා යූස් කරලා බලන්න මේ වගේ මොකක්ද වෙන්නේ කියලා. මේ තියෙන මේටිං ඉෆෙක්ට් තමයි. දැක්කද අර නිකන් ලස්සන මේ 38යි බල සරිපාදේ පහ කියන එක ලස්සනට වෙලා තියෙනවා. නිකන් අර ටැටු එකක් ගහලා වගේ නේද? ඔව් හරි. අපි ඊට පස්සේ යමු. මෙතන තියෙනවා ඔයාලට highlight color. දැන් අපි මෙන්න මේක මෙන්න මේ 45 කියන එක එහෙම නැත්නම් 6 කියන එක අපි highlight කරගමු. highlight එකට ගියා ඔයාලට කැමති පාටක් use කරන්න පුළුවන්. දැක්කද ඔයාලා colors එහෙම use වෙන්නේ. ඔය විදිහට කැමති color එකක් use කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. එකෙන් කරන්නේ ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරගන්නවා. දැන් අපිට කලිනුත් අපි ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරේ එහෙම නැහැනේ. අපි වෙනගේ ඉෆෙක්ට් එක වෙනස් කරගත්ත එක තමයි කරේ. දැන් අපිට පුළුවන් ෆොන්ට් එකේ size එක කලර් එක වෙනස් කරගන්න. ඉතින් දැක්කනේ. ඔය විදිහට අපිට චේන්ජ් කරගන්න පුළුවන්. YouTube කියන එකත් අපිට රෙඩ් වලින්ම දාගන්න පුළුවන්. දැන් with me කියන එක blue වලින් දාගමු අපි. blue එක නම් පේන්නේ නැහැ. නමුත් අපි දාගත්ත blue එක මෙතන මේ වෙట్లా දෙන්නේ. හරි. ඔය විදිහට මම දාගත්තා. දැන් ඔයාලට දන්නවා ෆොන්ට් එකකට කලර් එක දාගන්න විදිය. ඊට පස්සේ මම කතා කරන්න කැමති මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේන්න A අකුරකුයි එහෙම නැත්නම් කැපිටල් A අකුරකුයි සිම්පල් A අකුරකුයි. මේකෙන් කියවෙන්නේ change your case කියලා. ඒ කියන්නේ අපි කරලා බලමු. නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ ඒක. මෙන්න මේක මම right click කරලා එහෙම නැත්නම් Dev with me YouTube channel කියන එක right click කරලා දැක්කද ඔයාලා උනදේ? මේකෙන් කරන්නේ අයිම බලන්නකො මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ දැන් නම් තේරෙන්න ඕන ඔයාලට මොකක්ද උනේ කියලා. මේකෙන් වෙන්නේ sentences scale. ඒ කියන්නේ capital වලින් ඔයාලට ඕනි නම් මේ වාක්‍ය දැන් with me YouTube channel කියන එකේ මේ වාක්‍ය මුල අකුර sentences case කියන්නේ ඒ කියන්නේ මුල් අකුර capital කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ sentences case කියලා ක්ලික් කරන්න. එහෙම නැත්නම් lower case කියන්නේ ඔයාලට පුළුවන් lower case කරලා බලන්න. ඉන්නකෝ ඒකත් කරන්න ඔයාලට. දැක්කද? අර පළවෙනි අකුර simple වුණා. ඒ කියන්නේ ඔයාලා ඒක ආයෙම බලන්නකෝ මෙතන. මෙතනදී පළවෙනි එක තමයි underline එක ඇඳලා තියෙන්නේ. එතකොට ඒක simple වෙලා අනිත් ඔක්කොම normally යනවා. දැන් කලින් එකේ තිබ්බේ sentence case කියලා. එතකොට ඒකේ උනේ පළවෙනි අකුර capital වුණා. ඉතින් ටික normally තිබ්බා.
දෙවෙනි එකෙත් ඒ විදිහට තිබ්බේ. ඊට පස්සේ තියෙනවා දැක්කද? ඒකේ උනේ ඔක්කොම අකුරු ටික කැපිටල් වුණා. ඔය විදිහට ඔයාලට යූස් කරලා බලන්න පුළුවන්. ඊළඟට යන්කෝ අපි. ඒක නම් ටිකක් ඇතයි වගේ නේද? ඒකේ වෙලා තියෙන්නේ පළවෙනි අකුර වචනේ පටන් ගන්න පළවෙනි අකුර සිම්පල් වෙලා. මේක වෙලා තියෙන්නේ මොකද්ද? පළවෙනි අකුර සිම්පල් වෙලා අනිත් ඔක්කොම ටිකක් කැපිටල් වෙලා. ඔව් දැක්කද? The with me YouTube channel. ඒක නම් මේ වගේ ඒවා වල දැකලා තියෙයි සමහරක් විට. මමත් දැකලා තියෙනවා normally මෙහෙම දාලා තියෙනවා. අපිට උනට මේක මෙතනට හරියන්නේ නැහැ. ඒ නිසා අපි sentence case කියන එක ක්ලික් කරනවා. හරි. ඔය විදිහට තිබ්බම ලස්සනයි. ඊට පස්සේ අපි යනවා මෙතන ඔයාලට පේනවා මෙන්න මේක. අපි ඒක රුපීස් ගණක් දීලා තියෙනවානේ. ඒක ක්ලික් කරලා මේක ක්ලික් කරමු. මොකුත් උනේ නෑ නේද? මේක තියෙන අර ඇඩ් කරපු ඒවා access ඒ කියන්නේ ඇඩ් කරන්න, හයිඩ් කරන්න ඒ වගේ දේවල් තමයි ඒකෙන් කරන්නේ. මෙතන මම දැන් ඒ වගේ දැක් කරේ නැහැ. ඒ නිසා ඒක කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මම ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේකත් අපි ගන්න බලමුකෝ. හරි. ඔයාලට මම කියනවා මෙන්න මේ කොටුවක් වගේ තියෙන ඒ අකුර ක්ලික් කරන්න එපා. එතකොට මේ ડોකියුමන්ට් එක සේව් වෙලා එකපාරක් ක්ලෝස් වෙලා යනවා. ඒ කියන්නේ ඒක කරන්න එපා කියන එක තමයි මම හිතන්නේ හොඳම දේ. මම මේක try කරලා බලුවා. ඔයාලා ඒක කැමති නම් ඒක යූස් කරන්න. නමුත් හොඳම recommend එක තමයි ඒක යූස් කරන්න එපා කියන එක. හරි. ඊට පස්සේ අපි යමු මේ පැත්තේ ඊළඟ තියෙන group එකට. දැන් group අපි 1 එක ඉවර කරා 2 එක ඉවරයි. දැන් 3 එක තියෙන අපිට. 3 එකේ තියෙන්නේ දැන් මේක අයිමත් right click කරගමුකෝ. Live with me YouTube channel කියන එක. එතකොට මේකෙන් කරන්න පුළුවන් අපිට. දැක්කද මොනද? අපිට පුළුවන් අර අපි පොත්වල ලියන තරු ලකුණු දාන්න. ඒ වගේ කැමති icon එකක් add කරන්න පුළුවන් අපිට. bullets එක. එතකොට මේ තියෙන වලට කැමති icons දාන්න පුළුවන්. bullets දාන්න පුළුවන්. මේ තියෙන library එකක් ඒකේ. එතකොට ඔයාලා change කරගන්න ඕන නම් මෙන්න මේ වගේ change කරගන්න පුළුවන්. මම ඔන්න ඔහම දානවා ඒක. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා 8 bullets තමයි. ඒකේ තියෙන numbers දාන්න තියෙන්නේ. 1 2 3 4 එහෙම නැත්නම් 1 2 3 4 කියන එකට කැමති නම් එහෙම. රෝම ඉලක්කම් වලට කැමති නම් ඒ විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ABC simple capital ඒ විදිහට දාන්න පුළුවන්. මම ඉතින් ওই විදිහට ඇඩ් කරා. ඊට පස්සේ ඊළඟ එක මේක පුළුවන් අපිට නිකන් අර papers ඔයාලා typing කරනවා නම් ඉස්සරහට හො දැන් papers typing කරනවා නම් මෙන්න මේක use කරන්න පුළුවන්. හරි. ඊළඟ එකෙන් මම කරන්නේ මෙතන තියෙන්නේ elegant center ඊට පස්සේ elegant right ඊට පස්සේ justify ඒ කියව මොනවාද? දැන් ඔන්න මම ඔයාලා බලන්නකෝ මම මොකද කරන්නේ කියලා. The with me YouTube channel කියන එක ක්ලික් කරලා මේ center කියන එක දානවා. දැක්කද? මේ document එකේ මැදට ආව center එකේ. එතකොට ආයිමත් අපිට පුළුවන් මේක ආයිමත් right click කරලා elegant right දාන්න පුළුවන්. ඒ විදිහට add කරන්න පුළුවන්. එතකොට අපිට මේ දැන් මේක අපි center දාගමුකෝ. තංගතයිනේ. center දාගත්තා.
අපිට පුළුවන් මේ වගේ ස්පේස් එහෙම කොහොමද කියලා බැලන්ස් කරගන්න. එතකොට ඒක ආයෙත් රයිට් ක්ලික් කරා. දැක්කද? ඒකෙන් අපිට ඒක හදාගන්න පුළුවන්. ඒක ඔයාලට අවශ්‍ය නැත්නම් ඒක උඩ මම රයිට් ක්ලික් කරා. හරි. ඊට පස්සේ මේකෙන් කරන්නේ ස්පේස් එක. ඒ කියන්නේ මේ පළවෙනි පේලියයි දෙවෙනි පේලියයි අතර ස්පේස් එක හදන්නේ. අපි මෙන්න මේක ගමුකෝ. අපි ලං කරගමු නේද ඒක. ඉතින් ඒ කියන්නේ මේවා ඔයාලා try කරලා බලන්න කොහොමද කියලා. ඒකට මම මෙතනදී දැන් තව ටිකක් මට මේ කියන්නේ ඔය රුපීස් ගන්න ලං කරගන්න ඕන නිසා මම කෙලින්ම යන්නේ මෙන්න මෙතනට. remove the space after paragraph. ඒ කියන්නේ උඩ තියෙන line අනවශ්‍ය line ටික remove කරලා දෙන්න. ඊට පස්සේ අපිට උඩට කරගන්න පුළුවන්. හරි. දැක්ක නේද? ඒ ඉෆෙක්ට් එකෙන් ඒක තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති කැපිටල් A අකුරක් උඩින් ඊතල දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපි මෙන්න මේක ගමු. මෙන්න මේ 4 කියන එක අරගෙන ඒක ක්ලික් කරලා බලමු. ඒ ක්ලික් කරාට පස්සේ එතන එහා පැත්තේ එනවා ඊතලයක් කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම තියෙනවා මෙතන horizontal and vertical කියලා. ඊට පස්සේ තියෙනවා combine characters කියලා තියෙනවා. එතකොට 2 lines in the one කියලා තියෙනවා. fit text තියෙනවා. character ගේ ප්‍රමාණය හදාගන්න පුළුවන් ඔයාලට. දැන් අපි මම මුලින්ම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ horizontal එහෙම නැත්නම් vertical. horizontal කියන්නේ එහෙම නැත්නම් vertical කියන්නේ සිරස් හරි තිරස් හරි කියන එක. ඒතකොට අපි horizontal හරි vertical හරි දැන් හදන්න තමයි යන්නේ. ඔන්න මම ක්ලික් කරා එක. දැන් මම මෙතනින් ඇඩ් කරලා තියෙන්නේ 4 කියන එක. එතකොට ෆිල්ට් වෙලා තියෙන්නේ ෆිල්ට් ලයින් කියලා තියෙන්නේ 4 කියන එක. ඒතර මම ඕකේ දෙනවා. දැක්ක නේද? ඒක මේ විදිහට තිරස් වුණා. හරිද? එතකොට ඒ විදිහට හැදුවට පස්සේ මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. දැන් අපිට ආයෙමත් ඒකම ක්ලික් කරලා අපිට පුළුවන් ආයෙමත් සැරයක් මේකම රයිට් ක්ලික් කරලා මේකෙන් මොකක්ද වෙන්නේ? combine characters. ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් කැමති ෆොන්ට් එකක්. දැන් අපි ෆොන්ට් එක මේ ඉලක්කම් වලනේ තියෙන්නේ. ඕනෙම එක. කැමති ෆොන්ට් එකක් වෙනස් කරගන්න පුළුවන්. මේකේ පුළුවන් sizes එක හදාගන්න. අර මෙන්න මේ ක්‍රමය ඔයාලට යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර ඔයාලා දැකලා ඇති ස්කූල් ළමයින්ගේ එක වසර දෙක වසර වගේ නැත්නම් මොන්ටිසෝරි පෙර පාසල් ළමයින්ගේ පොත්වලට එහෙම 4 ඉලක්කම 5 ඉලක්කම කපලා පාඩ කරන්න දෙනවා නේද? එතකොට ඔයාලට පුළුවන් combine character කියන එකෙන් මේ ඔය font size එක ලොකු කරලා ඉවර වෙලා මේකෙන් ඔයාලට පුළුවන් print එකක් තියලා හදාගන්න. ඊට පස්සේ මම ඕකේ දෙනවා. දැක්කද උනේ? ඒක කියන්නේ මම කලින් එකේ මේ අතනින් අර horizontal හරි vertical හරි වෙනස් කරානේ. අපි ගන්නත් හදාගමු මේක. ඒක ක්ලික් කරා. ඒක horizontal ම තමයි වෙලා තියෙන්නේ. ඒක ආයෙත් හදන්න බෑ. අපිට පුළුවන් මේක ක්ලික් කරලා 4 දාලා යන්නත්
කන්වර්ට් කරා. කම්බයින් කරා. දැක්කද? මොනවද කම්බයින්? හරි. ඊට පස්සේ තියෙනවා එතන two line in one කියලා. මේකත් ආයෙත් මේකම right click කරලා නැත්නම් මේ 38 කෙනෙක් ගමුකෝ. දැක්කද නේද? 5 ගාවට නේද ඒක උනේ? 5යි 38යි කියන එක එක සමාන වෙනවා. කලින් තිබුණේ 5 කියන එක 15ට තිබ්බේ. 38යි 5යි කියන එක සමාන වෙනවා. එහෙම නැත්නම් එක ලයින් එකකට ආවා. ඊට පස්සේ අපිට තියෙනවා කැරක්ටර් වල මේ සයිසස් වර්ගයක් හදන් තියෙන්නේ. ඉන්න. එකත් හදමුකෝ. මෙතන හදමු නේද? 38 කියන්නේ. කද සයිසස් වෙනස් වෙනවා. අපිට පුළුවන් දැන් මේ 33 නේ දැන් අපි දාමු 200ට වගේ. අන්න දැක්කද? 200 දැම්මට පස්සේ. හරි. ওই විදිහට තමයි මෙන්න මෙතන මේ තියෙන layout ක්‍රමේ අපි ඉගෙන ගත්තේ. ASCII layout එක. හරි. ඊට පස්සේ තියෙනවා අපිට sort එක. ඒකෙන් මොකක්ද කරන්නේ? මේ දේවල් සාමාන්‍යයෙන් ඔයාලා යූස් කරන්නේ ගොඩාක් දුරට. ඔය රයිටින් එහෙම කරන්නේ කියන්නේ ඔය authors වරු ඉන්නේ පොත් ලියන අය. එයාලා වගේ කට්ටිය තමයි මේක යූස් කරන්නේ ගොඩාක්. ඒ කියන්නේ මේ icons ඊට පස්සේ මෙහෙම වැටෙන්නේ ඔයාලා ස්පේස් තිබ්බේ වගේ තැන්වල. හරිද? ඒ ස්පේස් තියෙන තැන්වල තමයි මොන බලන්නකෝ. දැක්කද? ඔයාලා ස්පේස් තියලා යනවා කියන එක හොයාගන්න පුළුවන් ඒකෙන් අපිට. ඒ වගේ දේවල් වල තමයි යාලා ඒක යූස් කරන්නේ ගොඩක් දුරට. එතකොට මෙතන මේ තින්ත බකට් එකක් එකක් තියෙනවා. ඒකත් අපි ක්ලික් කරලා බලමුකෝ. මෙතන කලර් එකක් නැති නිසා තමයි මුකුත් පෙන්වන්නේ නැත්තේ. අපි රෙඩ් වගේ දාමුකෝ. මෙතනත් වෙන්නේ අර හයිලයිට් කරනවා වගේ වැඩක් නේද? ඒක අපිට මම හිතන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මෙන්න මේ දැක්කද නේද? මේකේ තියෙන්නේ අර කොටු 4කට බෙදා ගන්න විදිහ. එකක් කරලා පෙන්නන්නකෝ ඔයාලට මම. මේ ක්‍රමෙත් ඔයාලට ඕනේ වෙනවා අසයින්මන්ට් එකක් එහෙම හදාගන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඒ වගේ අසයින්මන්ට් එකක් හදපු එක. ඒ කියන්නේ මට ක්ලයන්ට් කෙනෙක්ගෙන් ආපු එක. ඒක මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හැදුවේ කියලා. ඒතකොට ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. අපි සහ තව ප්‍රැක්ටිකල් ටිකකුත් අපි කරමු. කොහොමද වර්ඩ් එක ඉගෙන ගන්න කියලා. ඔය විදිහට තියෙනවා 450 කියන එක අපි ආයෙත් right click කරලා අපි යමු දැන් මෙන්න මෙතන තියෙන මේ දේවල් ටික බලන්න. normal කියලා තියෙනවා, no spacing කියලා තියෙනවා, heading කියනවා, title තියෙනවා. මේකෙන් වෙන්නේ අර කලින් වල font වල effect වෙනස් කරේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනත් වෙන්නේ. මේක ලස්සනයි නේද? 450 වගේ බලන්න. දැක්කද? ඒක ලස්සනයි. පිට with me YouTube channel එකකට එහෙම එකක් දාගමුකෝ. මොකද වල ලස්සනයි වගේ පේන්නේ.
දැන් ඔයාලා හිතන්නකෝ මෙතන ගැලපෙන්නේ නැති එකක් තියෙනවා කියලා. ඇප්ලයි කරගන්න පුළුවන් ෆොන්ට් එකක් දාලා මෙතන රීඇප්ලයි කියලා. දැක්කද? ඇප්ලයි කරගන්න පුළුවන් එහෙම නැති. දැක්කද ඇප්ලයි කරගත්තා. මේ ෆොන්ට් එක ක්ලියර් කරගන්න ඕන නම් අපිට පුළුවන් ක්ලියර් ෆොන්ට් මම ක්ලියර් කරගන්න නැහැ. මොකද මේක ඕනේ නිසා ඔයාලට ඕන ක්ලියර් කරගන්න පුළුවන්. ඔයාලට අලුතෙන් එකක් ඇඩ් කරගන්න ඕන. ඇඩ් කරගන්න කියන්නේ දැන් වර්ඩ් එකට අදාළ නැති ෆොන්ට් තියෙනවනේ අපිට ගන්න පුළුවන් ඒවා වෙනක් තැන්වනේ. ඒකත් ගන්න ඕන විදිහ ඔයාලට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එක මම වර්ඩ් එක ගැන විතරයි කියලා දෙන්නේ. ඔයාලට ඒ ගැන වෙනම ෆොන්ට් එකක් වර්ඩ් එකට දාගන්න එහෙම නැත්නම් ලැප් එකට දාගන්න ඕනි නම් මට කමෙන්ට් එකක් දාන්න බලහින්. එතකොට මට ඔයාලට ඊළඟ වීඩියෝ එක හෝ ඒ වීඩියෝ එක මට ඉස්සරහට ගෙනත් දෙන්න පුළුවන්. ඔයාලට කියලා දෙන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මේ බොක්ස් එකේ තියෙන ටික තේරුණා කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන find කියලා. මේකේ තියෙන්නේ සර්ච් කරන වගේ දෙයක් තියෙන්නේ. මේව නම් වැඩි යූස් වෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. අර මෙන්න මේ ඉෆෙක්ට් ටික තමයි ගොඩක් යූස් වෙන්නේ. එහෙම තමයි දෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු. දැන් මෙතන ඔයාලට පේන සයිසස් එකක් තියෙනවනේ. පික්චර් එකක් එහෙම නැත්නම් පේජ් එකක සයිසස් එක ගැන වෙන අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට වෙනදා මෙතන zoom out කියන එක. අන්න ඒක ක්ලික් කරාට පස්සේ පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මයිනස් පැත්තට එහෙම නැත්නම් ධන පැත්තට ක්ලික් කරාට පස්සේ අපිට සයිස් එක වැඩි කරගන්න පුළුවන් පේජ් එකේ. එතකොට ඒක තියෙන්නේ දකුණු පැත්තේ පහළ තියෙන්නේ. වම් අත පැත්තේ පහළ තියෙනවා ඔයාලා පේජ් ගන්න යූස් කරපු පේජ් ගන්න. දැන් අපි හිතමුකෝ පේජ් කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියලා. දැන් මෙතන නම් එක පේජ් එකයි තියෙන්නේ. ඔයාලා පේජ් සෙට් කරන විදිහ මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේදී. දැක්කද? පේජ් ගන්න මෙතන පේනවා. මෙතන දිහා බලන්න. දැන් පේජ් 3යි. දැන් පේජ් 7ක් වෙලා අපි ඇඩ් කරානේ. ඊට පස්සේ මෙතන තියෙනවා වර්ඩ් ගන්න. වර්ඩ් තියෙන්නේ 34යි. හරිද? ඒතකොට ඉංග්‍රීසි වලින් තමයි. ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ඉතින් ওই විදිහට තමයි අද අපි වීඩියෝ එක නතර කරන්නේ. මම හිතනවා ඔයාලට හෝම් පේජ් එකේ තියෙන ටික ඔක්කොම වගේ තේරුණා කියලා. මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකේ දක්වන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද වර්ඩ් ડોකියුමන්ට් එකක් හදාගන්න බැරි කට්ටිය ඉන්නවා, දන්නේ නැති අය ඉන්නවා. එහෙම නැත්නම් වර්ඩ් එක ගැන දන්නේ නැති අය ඉන්නවා. එයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඉන්සර්ට් එක ගැන ඉගෙන ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. The day I die, live life with the boss player, was even getting high. Hey, to my nigga Pac. Live my life as a thug nigga until the day I die. Live